යමු ගෝල් වර්ල්ඩ් ට්‍රිප් එකක්. එන්න යන්න. අපි උදේ වෙලා තමා ට්‍රිප් එක යන්න ස්ටාර්ට් කරේ. මොකද ගාලට යන්න හයිව් එක තියෙන හින්දා ලේසි. ඉතින් අපි දැන් සර්විස් ඒරියා එකට ගියා චූටි ස්නැක් ටිකක් ගන්න. මොකද අපි දෙන්න හොඳටම බඩගින්නේ හිටියේ දා. ඊට පස්සේ කණී මම ඒ ස්නැක් ටිකත් අරගෙන ආයේ ගාල්ලට යන්න පිටත් වුණා. ඒ යන ගමන් අපි දෙන්න කල්පනා කර කර ගියා අපි දෙන්නගේ ස්ටේ ඕවර් එක අපි දෙන්න කොහෙද ඉන්නේ කියලා. මොකද අපි දෙන්න බුකින්ග්ස් දාලා නෙමෙයි ගියේ. අපි දෙන්න ගිහින් හොටෙල් එකක් හොයා ගන්නවා කියලා තමයි අපි දෙන්න පිටත් උනේ. ඊට පස්සේ හොයනකොට අපිට හම්බුණා බීච් ඇන්ඩ් බ්ලිස් මිරිස් හොටෙල් එක. ඉතින් ඒකේ අපිට එදා අපි සැටර්ඩේ සන්ඩේ ගියේ හින්දා හැම තැනම වගේ බුකින්ග්ස් තිබ්බා. ඉතින් අපිට මේ හොටෙල් එක හම්බුණා. මේකගේ සර්විස් එකත් හොඳටම තිබ්බා. අපි දෙන්නගේ රූම් එක රෙඩි කරලා දෙනකන් අපි දෙන්න මේ හොටෙල් එකේ ඉස්සරහම මේ වී ෂේඩ් එක තියෙන්නේ. මාර විදිහටම කාම් එකේ ඉන්න පුළුවන් ඔයගොල්ලන්ටත් ගියොත් එහෙම. අපි දැන් ඊට පස්සේ අපි දෙන්නගේ ලන්ච් එක ගන්න පෙට්ටි මිරිස්ස රෙස්ටුරන්ට් එකට ගියා. ඒගොල්ලන්ගේ කෑම නම් බෙස්ට්. ඒ කියන්නේ මාරම රහයි. ඒ වගේම ඉන්න ස්ටාෆ් එකත් මාරම ෆ්‍රෙන්ඩ්ලි. එතන කියන වචන නෑ ලොකේෂන් එක මරු. ඊට අපි ලන්ච් එක අරගෙන අපි දෙන්නගේ රූම් එක රෙඩි කරලා තිබ්බ හින්දා කණි ඔය කඩි මුඩිය මගේ බෑග් එකකුත් උස්සගෙන ඉතින් රූම් එකට යනවා. මේ තියෙන රූම් එක. next vlog එකෙන් මම ඔයගොල්ලන්ට මගේ රූම් tour එක ගේන්න. මොකද vlog එක දිග වැඩි වෙන හින්දා මම පොඩි ක්ලිප්ස් ටිකක් විතරයි දැම්මේ. අපිට හම්බුනේ pool area එක ගාපු තියෙන රූම් එකක්. ඉතින් මං හවස් වෙලා pool එකටත් බැස්සා කණි ආවේ නැහැ. සනිප් නැති හින්දා අපි දැන් ඊට පස්සේ අපි දෙන්නගේ ඩිනර් එක වේලපාම ගන්න තීරණය කරා. ඉතින් මොකද මේ මාර විදිහට දා වැස්සා. අපි දෙන්නට කම්මැලි හිතුණා. ඉතින් අපි දෙන්න මොකද කරේ ඩිනර් එක අරගෙන රූම් එකට ගියා. අපිට කොහෙවත් යන්නවත් හම්බුන්නේ නැහැ වැස්ස හින්දා. ඉතින් අපි දෙන්න තීරණය කරා රූම් එකට වෙලා ෆිල්ම් එකක් බලලා පොඩ්ඩක් චිල් එකේ ඉන්න ඕනේ කියලා. අපි one night stay එකට තමයි ගියේ මෙතනට. ඊට පස්සේ second day එකේ ඉතින් කණි කොෆි එකත් හදලා තිබ්බා. ඊට පස්සේ මම පොඩ්ඩක් view එක බැලුවා දෙන්න ගිහිල්ලා. ඊට පස්සේ view එක මරු. breakfast එකත් අරගෙන අපි දෙන්නගේ stay over එක ඉවර හින්දා අපි දෙන්න normal route එකකින් තමා එන්න පිටත් උනේ. ඊට පස්සේ චුට්ටක් නවත්තලා බැහැලා පොඩ්ඩක් ඉතින් බීච් එකත් මේව කරලා ඊට පස්සේ බලපිටියේ මේ බෝඩි සෆාරි කියන රෙස්ටෝරන්ට් එකට ගියාම අපිට දැනගන්න හම්බුණා ඒගොල්ලන්ගේ මාදුරිව එකේ බෝට් ටුවර්ස් තියෙනවා කියලා. මම ඒකත් ඔයගොල්ලන්ට next vlog එකෙන් ගේන්නම් මම මොකද කරේ කියලා. ඊට පස්සේ ඒ ජර්නි එකත් ඉවර කරලා අපි දෙන්න ගෙදර එන්න පිටත් වුණා.